ඔබ පොඩ්ඩක් කල්පනා කරන්න පින්වතුනි වයසට ගියාට පස්සේ මේ ඇහෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවනේ. ඔබ දැන් ඔය ඇහැ පාවිච්චි කර කර පින්වතුනි ආස්වාද ගන්නවා. හැබැයි ඔබ වයසට ගියාට පස්සේ පින්වතුනි ඔබට ඇස් දෙක අහිමි වෙනවා. පින්වතුනි ඔබට රූප මේ වර්ණ පේන්නේ නැතුව යනවා. මේ වර්ණ පේන්නේ නැතුව ගිහිල්ලත් ඔබට තව අවුරුදු 20ක් ඉන්න වෙනවා පින්වතුනි. කොහොමද ඉන්නේ? ඒක නෙමෙයි ප්‍රශ්නේ පින්වතුනි. ප්‍රශ්නේ තියෙන්නේ ඔබ අවුරුදු 20ක් ඔය විදිහට ඉන්න. ඔය විදිහට මහා දුකක් විඳින්න. ඔබට වෙලා තියෙන්නේ පින්වතුනි. ඔය ඇස් දෙක පේන වෙලාවේ බුද්ධිය තිබුණා. මොලේ පාවිච්චි කරපුවට. ප්‍රඥාව කඳුලක් ඔලුවට ආපු නැති නිසා. ඔබට ඒ කාලේ ඕනේ තරම් වෙලා තිබුණා පින්වතුනි. ඕකෙන් නිදහස් වෙන්න. එවත් මේ තණ්හාව අයින් කරගන්න. මේ දැන් කාලේ ගත වෙන්නේ ඒකනේ. ඇස් දෙක පේනව නේද හොඳට? එහෙනම් දැන් මේ වෙලාව තමයි තියෙන්නේ මක් කරගන්න. ඔබ දන්නවා තව ටික කලක් යනකොට ඔබට ওই ප්‍රශ්නේ වෙනවා කියලා. එහෙනම් ඔබ දැන් මක් කරගන්න ඕනේ. ඒකට පිළිසරණක් හොයන්න ඕනේ. වයසට ගියාට පස්සේ ඉන්න පුළුවන් විදිහක් හදාගන්න. ඒක හදාගන්න ඕනේ වයසට ගිහිල්ලා නෙමෙයිනේ. බලන්න ඒක හිතාගන්න බෑ පිටින්. ඇයි ඔබ රජේ රස්සාවක් කරන්න කැමති ඔච්චර? පෙන්ෂන් එක නිසා. ඇයි පෙන්ෂන් එක? වයසට ගියාට පස්සේ ඉන්න පුළුවන්. වයසට ගියාට පස්සේ ඉන්න පුළුවන් වෙන පෙන්ෂන් එකට සල්ලි එකතු කරන්න පටන් ගත්තේ කවද්ද? 60 එහෙනම් තරුණ කාලේ පින්වතුනි. තරුණ කාලේ කියන්නේ පළවෙනි දවසේ රස්සාවට ගිහලා පළවෙනි මාසේ පඩියේ ඉඳලා ඒකෙන් පුංචි කොටසක් පින්වතුනි පෙන්ෂන් එකට එකතු කර ගියානේ පින්වතුනි. ඒක හරි බුද්ධිමත් වැඩක් කියලා ඔබ දන්න නිසා නේද පින්වතුනි ඔබ දරුවන්ව පවා යොමු කරන්නේ රජයේ රැකියාවලට. ඒක බුද්ධිමත්ද නැද්ද? කතා කරන්න. මං කියවනේ මම තර්කේ ගොඩනගලා දෙන්නම් පිළිගන්නවද නැද්ද කියන එක ඔබ හදාගන්න. බුද්ධිමත්ද නැද්ද මේ වැඩේ? බුද්ධිමත්. තරුණ කාලේ ඉඳලා යමක් කරගෙන ගිහිල්ලා පින්වතුනි ඒකේ පිටින් වයසක කාලෙදී ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් හදාගන්න එක බොහොම බුද්ධිමත් වැඩක්. නේද? නේද? ඒක ගැන තමයි මාත් මේ කියන්නේ. මොකද පින්වතුනි වයසට ගියාට පස්සේ ඕකට උත්තර හොයන්න බෑ. එක දවසක් එන්න පින්වතුනි ඔබ දණු කඳේ ගහලා. දණු කඳේ දවසක් ගහපු එක පින්වතුනි ගෙදර නෙමෙයි යන්නේ. මෙද මහත්තයා ගෙදර යන්නේ. මොකටද? පත්තු බඳින්න. රිදෙන එක කියන්නේ මේ හරියට රිදනව නෙමෙයි මේ. හොල්ලන්න බැරි කර. එන්න. එක දවසක් දණු කඳේ. එක දවසක් පැය පහ කුෂන් තියලා දණු කඳේ ගන්න. දැල්ලන්වත් හිටින්න නැති වෙන කුෂන් තියලා දණු කඳේ ගන්න. හෙල්ලෙන්න බැරි. පින්වතුනි ඔබගේ ආච්චි අම්මා සීයා අංශභාගය හැදලා අවුරුදු 20ක් හිටියන්නේ. ඔබ බැන මේ මනුස්සයාට සලකන්නේ නැති, ආදරෙන් සලකන්නේ නැති, මොනවා හරි කරන්නේ නැති. නමුත් ඔබට බෑ නේද ඒ ආච්චි අම්මගේ දුක ගන්න. ඒ ආච්චි අම්මන්ට දුක මොකුත් නෙමෙයි. හොල්ලන්න ඕනේ, හොල්ල ගන්න බෑ. ඔයිට වඩා හිරගයක් වෙන්නේ. පින්වතුනි මේක වෙනවද නැද්ද එක නෙමෙයි ප්‍රශ්නේ. උනොත් මොකද කරන්නේ? ඒකෙන් නිදහස් වෙන්න තමයි පෙන්ෂන් ස්කීම් එකක් තියෙන්නේ පින්වතුනි. රජේ එක නෙමෙයි. මේ බුදුහාඳුරන්ගේ එක. ඔය තරුණ කාලයක් දීලා තියෙන්නේ යන්නේ ඒකට. ආදරයට කියන්නේ පින්වතුනි මේක උනාට පස්සේ තියෙනවා. ඉතින් මේක උනාට පස්සේ දැන් අපි මොකද කරන්නේ ඇයිද? අපි මොකද්ද කරන්නේ? පූජ්‍ය පක්ෂයේ විදියට ඔබ මේ අපිව පෝෂණය කරනවාද ඔබ තරුණ කාලේ අපි නිවන් දැකලා අපි අරිහත් ඵලයත් පූර්ණේ කළා ඔක්කොම හාමුදුරුවෝ ටික දැන් ඉන්නවා. ඔබට අංශභාගයක්. දැන් අපි මොකද්ද කරන්න ඕනේ? කියනකොට උස්සන්නද මේක? එතකොට ඔය මූණට මක් වෙලා තියෙනවා. ඔය දැන් හොඳට පවත්වාගෙන යන ඔය මූණට මක් වෙලා තියෙනවා. පැත්තට ගිහින් කට ඇදලා දිව දොට්ට මැද කෙල වැක්කෙනවා කට. ඒ ඔක්කොම ස්වභාවිකව සිද්ධ වෙන්න පුළුවන් දේවල් ඒක කිසි ගැටලුවක් නැහැ. ගැටලුව තියෙන එකම එක තැනක පින්වතුනි ඔබට හොල්ලන්න ඕන එකනේ ගැටලුව පින්වතුනි. හොල්ලන්න බැරි එක නෙමෙයි ගැටලුව. හොල්ලන්න ඕනේ. ඒකයි ගැටලුව. ඔබට රූප බලන්න ඕනේ පින්වතුනි. ඔබට රූප පේන්නේ නැහැ.
ඔයිට වඩා දඬුවමක් කොහෙද තව තියෙන? ඒකයි මම කිව්වේ එක දවසක් එන්න පින්වතුනි. ඔබගේ ඇත් දෙක මැදලා තියන්න කරුවල කාමරයකට ගන්න. එක දවසක් භුක්ති විඳලා මට කියන්න එක දවසක් ඇති ඔබට පිස්සු හැදෙන්න. ඒකයි ලෝකේ තියෙන දරුණුම අපරාධකාරයන්ට දෙන්න දඬුවම. කරුවල කාමරයක දාලා තියෙන්නේ. පිස්සු හැදෙලා එළියට එන්නේ. විශේෂයෙන් දේශද්‍රෝහීන්ට දෙන දඬුවමක්. ඔබගේ ආච්චි අම්මට පින්වතුනි පිස්සු හැදිච්ච නැති එක. ඔබගේ ආච්චි අම්මට මතක ඇති පින්වතුනි ලෙඩ ඇඳේ ඉන්නකොට අසූචි වලින් ගහනවා මිනිස්සු. ඔබ අහලා ඇති අඩුම තරමේ පින්වතුනි එහෙම අය. හරි කේන්ති යනවා කියලා ඔබ කියන්නේ. අම්මෝ අපේ අම්මා ගාවට දැන් කිට්ටු වෙනවා බෑ මේ දවස්වල පුදුම කේන්තියෙන් ඉන්නේ කියලා ඔබ කියනවා. ඇයි? ඇයි අම්මට කේන්ති යන්නේ? ඔබ ඒක හිතුවේ නැද්ද? එයාට කේන්ති යනවා මම පුදුම කරදරයක් තියෙන්නේ. බත් ටිකක් ගිහින් දෙන්න බෑ ළඟ තියෙන එකකින් ගහනවා. වචනයක් වරදින්න බෑ කෑ ගහනවා. පුදුම කේන්තියක් යන්නේ. මට නම් බෑ බලා ගන්න. ආදි වශයෙන් ඔබ කියනවා පොඩ්ඩක් හිතුවේ නැද්ද ඇයි කියලා එහෙම. තරුණ කාලේ තියෙන්නේ ඔන්න ඕකෙන් බේරෙන්න. මගුල් කන්න නෙමෙයි බලා. අවස්ථාවක් දීලා තියෙන්නේ පෙන්ෂන් ස්කීම් එක හදාගන්න පින්වතුනි. පෙන්ෂන් එකට කී හරි දාගන්න අවස්ථාවක් දීලා තියෙන්නේ. අවුරුදු 15 දී වයසට යන්නේ නැහැ නේ ඔබ. අද මේ ඉන්න පිරිස වයසට ගිහිලා තියෙන්නේ අවුරුදු 60ක් ගියාට පස්සේ. අවුරුදු 60ක් chance එක දුන්නා පින්වතුනි හැදෙන්න. ගැලවෙන්න මේකෙන්. සම්මා ආජීවයෙන් ජීවිතය ගෙවන. නමුත් මිච්ඡා ආජීවයෙන්ම ජීවිතය ගෙවන පින්වතුනි අද ඇබ්බැහි වෙලා ඉන්නවා රූප බලන. අවුරුදු 60ක් රූප බලපු කෙනා කොච්චර රූප බලන්න ආසෙද්ද කියලා හිතලා බලන්න. දැන් අවුරුදු 2ක් සිගරට් බීපු කෙනාගේ ඇබ්බැහි බීමද නතර කරන්න අමාරු 40ක් බීපු කෙනා. ඔබ දන්නව නේද? එහෙනම් දැන් අවුරුදු 60ක් රූප බලපු එක්කෙනාගේ රූප බැලීමට තියෙන ආසාව කොච්චරක් ඇද්ද කියලා. සිටි අපේ සාමාන්‍යයෙන් අවුරුද්දේදී විතර දරුවෙක් අන්ධ වෙනවා. ඒක අද දුක් වෙන්නේ අවුරුදු 16 දී විතර දරුවෙක් අන්ධ වුණොත් දුක් වෙන්නේ. වැඩිපුර මානසික වේදනාව වෙන්නේ කොයි වෙලාවද? ඔය මේවත් ඇයි දැන් මම මේ කියන හැම එකක්ම ඔබට ඇත්ත නම් දැන් මේවා තර්කානුකූලව හිතන්න. ඇයි ඔබටම දෙයක් වෙනකම් බලන් ඉන්නේ පිටක? සම්මා ආජීවයට පත් වෙන අධිෂ්ඨාන කරන්න. ඔය හිතට එන එක කරලා කවද්ද ඔබ ගැලවෙන්නේ කියලා හිත. ඔබ වයසට යන බව ඔබ දන්නවා. තාම අපි මැරෙන එක ගැන කතා කරේ නෑ. තාම වයසට යන තැන ඉන්නේ. ඔබ වයසට යන බව ඔබ හොඳටම දන්නවා. නිවන් දකින්න ඔබට ඔහොම ඉන්න බෑනේ. ඔබ දන්නවනේ ඔබගේ අච්චිම වයසට ගියේ. තරුණ කාලේ හිටපු කෙල්ලෙක් නේ. ලෑස්ති වෙන්න දෙන්න. තවමත් සංසාරේ නිවන් දකින්නට පින්මදි වෙන්නති ඒකයි තවමත් සංසාරේ